ආයිබෝවන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ගොඩාක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි මේ Wise account එක ගැන. ඒ වගේම ගොඩාක් දෙනෙක් මාව සම්බන්ධ කරගත්තා Messenger හරහා, ඒ වගේම email හරහා මාව සම්බන්ධ කරගත්තා මේ Wise ගැන තියෙන එයාලට තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඒ වගේම මම හිතනවා මේක බලන ඔයාලටත් Wise ගැන ගොඩක් ගැටලු ඇති කියලා. ඒ නිසා මං හිතුවා Wise ගැන full වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. වීඩියෝ එක ටිකක් දිගයි. මේ වීඩියෝ එක ඇතුලේ මං Wise ගැන දන්න දේවල් දන්න විදිහට පැහැදිලි කරනවා. ඒ වගේම Wise account එකෙන් transaction එකක් මගේ local bank එකට ගන්න විදිහත් මම මේ වීඩියෝ එකේදී පෙන්නනවා. එතකොට ඔයාලට පුළුවන් වෙයි Wise ගැන තියෙන ගැටලු යම් තාක් දුරට මේ වීඩියෝ එක බැලුවට පස්සේ විසඳ ගන්න මම එහෙම විශ්වාස කරනවා. ඉතින් අමතර මොන හරි ඔයාලට දැනගන්න අවශ්‍ය නම් වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වෙලාවක ඔයාලට ඒවට රිප්ලයි කරනවා. මම හැම වෙලෙම උත්සාහ කරනවා හැම කමෙන්ට් එකටම රිප්ලයි එකක් දෙන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ channel එක subscribe කරන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. Wise එකට login වෙන තැන ඉඳලම ඔයාලට පෙන්නන්නම්. මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ interface එකෙන් තමයි Wise account එකට login වෙන්නේ. ඔයාලා use කරලා තියෙන email එක දාලා ඊට පස්සේ password එක add කරලා සාමාන්‍ය website එකකට log වෙන විදිහටම ඔයාලට පුළුවන් login වෙන්න. login වෙනකොට request කරනවා two factor verification එකක්. ඒකෙන් ඔයාලගේ ෆෝන් එක හරහා තමයි ඔයාලා අප්‍රූව් කරන්න ඕන. මේ log වෙන්නේ මැෂින් එක හරහා log වෙන්නේ මමම තමයි කියන දේ. ෆෝන් එකෙන් මම දැන් ඒක confirm කරාම ඔයාලට පෙන්නනවා ඔයාලගේ කොයි account එකටද log වෙන්න ඕනි කියන එක. personal account එකකටද business account එකකටද කියන එක. මගේ personal account එක තමයි මේක. මට තාම Wise business account එකක් නැහැ. ඒ නිසා මෙතන account එකක් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මට පුළුවන් මෙතන මේ personal account කියන එක click කරන්න. ඒක click කරාම මෙන්න මේ විදිහට ඔයාලගේ Wise account එකට log වෙන්න පුළුවන්. ඔයාලට මම අද ටිකක් Wise එක ගැන in details විස්තර කියන්නම්. මොකද පහුගිය Wise ගැන කරපු වීඩියෝ එකටත් ගොඩක් කමෙන්ට්ස් දාලා තිබුණා account එක verify කරගන්නේ කොහොමද, payment එක ගන්නෙ කොහොමද, account එකට verify කරගන්න payment එකක් add කරන්න ඕනද, අනේ වගේ ගොඩක් ප්‍රශ්න comment section එකේ තිබුණා. ඒ වගේම කීප දෙනෙක් මාව පෞද්ගලිකව සම්බන්ධ කරගෙනත් ඇහුවා. ඒ නිසා මම හිතුවා මේ ෆන් ට්‍රාන්ස්ෆර් කරන වීඩියෝ එක ඇතුළේදී ඒ ගැනත් කතා කරන්න ඕනි කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මගේ total balance එක තියෙනවා 1,83,159.58ක්. මේක $605යි සත ගාණක් ඩොලර් විදිහට තමයි මට payment එක ගන්න තිබුණේ. හැබැයි ඒක client දාලා තියෙන්නේ එයාම dollar to LKR convert කරලා. ඒ නිසා තමයි මට LKR වලින් credit උනේ. ඒ කියන්නේ client මට pay කරන්න තිබුණේ $605ක් උනත් එයා ඒක එයාගේ account එකෙන් LKR වලට convert කරලා තමයි payment එක කරලා තිබුණේ. මම දන්නේ ඒකට reason එක මොකක්ද කියන්න. සාමාන්‍යයෙන් මේ client ওই විදිහට තමයි මට payment එක එවන්නේ. සමහර client ලා ඉන්නවා dollar payment එක dollar විදිහටම එවන. හැබැයි මෙයා මම මෙයාත් එක්ක දැන් ටික කාලයක් වැඩ කරනවා. මෙයා payment එක ওই විදිහට convert කරලා තමයි එවන්නේ. සමහර විට එයාට මොකක් හරි ඒ කියන්නේ ඩොලර් වලින් එවනකොට කැපෙන ෆී එකයි LKR වලින් එවනකොට කැපෙන ෆී එකේ මොකක් හරි එයාට බෙනිෆිට් එකක් ඇති. මම හිතන්නේ ඒ නිසා තමයි එයා මේ විදිහට LKR වලට කන්වර්ට් කරලා payment එක එවන්නේ. ඔයාලට පේනවා ඇති මට මෙතන LKR balance එකක් තියෙනවා
euro balance එකක් තියෙනවා. GBP balance එකක් තියෙනවා. USD balance එකක් තියෙනවා. හැබැයි ඔයාලට වෙනසක් තේරෙනවා ඇති. මෙතන LKR balance එකේ euro balance එකේ GBP balance එකේ accounts create වෙලා තියෙනවා. මෙතනින් ඔයාලට පේනවා ඇති accounts create වෙලා තියෙනවා. හැබැයි LKR balance එකටයි USD balance එකටයි මගේ accounts create වෙලා නැහැ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් LKR balance එකට account එකක් create වෙලා නැතත් කොහොමද LKR වලින් payment එකක් received උනේ කියන එක. ඇත්තටම LKR වලින් balance එකකට account එකක් නැහැ කියන එක මම ඔයාලට මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න. දැන් අපි මෙතන මේ euro balance එකේ අතුරට ගියාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ euro receiving account එකක් වයිස්ලා මං වෙනුවෙන් හදලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට. එයාලගේ බැංක් එකක, එයාලගේ බැංක් ඇඩ්‍රස් එකක ඔය සමහර ක්ලයන්ට්ලා ඉල්ලන්නේ මේ BNA නම්බර් එක, එයාලගේ BNA නම්බර් එකකින් මගේ නමට ස්විෆ්ට් කෝඩ් එකක්, BIC කෝඩ් එකක් එක්ක euro receiving account එකක් එයාලා මට හදලා තියෙනවා. එතකොට මට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන share option එක හරහා මේක share කරගන්න. එතකොට මට මෙන්න මේක share කරත් මගේ payment එක euro වලින් මට ගන්න පුළුවන් වයිස් එකට. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන LKR එකේ එහෙම LKR account detail එකක් account balance එකක් තාම යාලා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලෝ අපිට කියන්නේ LKR වලින් හෝ ලංකාවට receiving accounts එයාලා දෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි වයිස් ලගේ කස්ටමර් සපෝට් එකෙන් වයිස් ලගේ බ්ලොග් එකේ තියෙනවා ශ්‍රී ලංකාවට receiving accounts දෙන්නේ නැහැ කියන එක. එතකොට මෙන්න මේක තමයි ඒගොල්ලෝ කියන්නේ. මෙන්න මෙතන තියෙන account details not available yet කියන එක. ඒගොල්ලෝ අන්න ඒක තමයි කියන්නේ. මෙන්න මේ තියෙන්නේ ඒක කියන්නේ ඒගොල්ලන් යටතේ අපිට ලංකාව විදිහට account details create කරන්න ඒගොල්ලෝ දෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයාලට ඒක පැහැදිලි ඇති. මට පැහැදිලි කරන්න පුළුවන් විදිහට තමයි මම ඒක කිව්වේ. දැන් මෙතන මේ GBP එක ගිහින් බලපුවාම මේ බලන්න එතනත් account එකක් මට create වෙලා තියෙනවා. UK සහ රටවල් 151කට වැඩි ප්‍රමාණයකින් මට GBP receive කරන්න පුළුවන් account එකක්, account number එකක්, sort code එකක්, ඒ වගේම IBA number එකක්, BIC number එකක් එක්ක වයිස් ලගේ බැංක් එකක මට account එකක් ඒගොල්ලෝ automatically create කරලා දීලා තියෙනවා. මට වයිස් account එකක් තියෙන නිසා මේ GBP euro කියන දෙකම create වෙලා තියෙන්නේ මම වයිස්ලට දීපු primary verification එකේ primary verification එක නිසා. ඒත් අපි USD වලට ගිහිල්ලා බැලුවොත් එහෙම USD වලදී මට කියනවා account එක verify කරන්න කියලා. කියන්නේ USD received කරගන්න කියන්නේ USD මට received කරගන්න පුළුවන් මගේ Wise account එකට. ඒ කියන්නේ මම කාට හරි මගේ Wise email එක දුන්නොත් එයාට පුළුවන් එයාගේ Wise එක හරහා මාව search කරලා මට USD එවන්න. කියන්නේ Wise to Wise USD එවන්න පුළුවන්. හැබැයි Wise නැති client කෙනෙක් කියන්නේ Wise account එකක් නැති client කෙනෙක් ඉන්නවා නම් ඒ client ගේ USD amount එකක් මට ගන්න ඕන නම් මට USD bank account එකක් තියෙන්න බෑ. මට USD received කරගන්න පුළුවන් bank account එකක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී මට
يعني මගේ වයිස්ලා ලබා දෙන USD account එක මගේ තාම verify වෙලා නැහැ. ඒකට ID එක ඇඩ් කරන්න කියලා තියෙනවා. මම මෙතන තාම ID එක ඇඩ් කරලා නැහැ. මොකද මට තාම අවශ්‍යතාවයක් උනේ නැහැ. වයිස් වලින් පිට ඉන්න client කෙනෙක්ගෙන් USD payment එකක් receive කරගන්න මට තාම අවශ්‍යතාවයක් උනේ නැහැ. ඒ නිසා මම මෙතෙන්ට ඇඩ් කරේ නැහැ. මේ deposit කියන්නේ එයාලගේ step දෙකක් තියෙනවා. එකක් තමයි අපි ID එක verify කරගන්න ඕනේ. අනිත් එක තමයි අපි money deposit කරගන්න ඕනේ. මෙතන මේ මගේ money deposit එක complete වෙලා තිනවා කියලා tick mark එකක් වැටිලා තියෙනවා. ඒක ඒ වැටිලා තියෙන්නේ මං කලින් client කෙනෙක්ගෙන් ඩොලර් ප්‍රමාණයක් අරගත්තා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ වයිස් account එකට මම ඩොලර් 111.724ක් ඩොලර්ස් විදිහට අරගෙන තියෙනවා. ඒ නිසා තමයි අර ඩොලර්ස් ඩිපොසිට් කරන්න ඕන කියන ස්ටෙප් එක ස්කිප් වෙලා තියෙන්නේ මගේ. එතකොට ඔයාලට පැහැදිලි ඇති මට වයිස්ලා ලබා දෙන මේ accounts හරහා වයිස් account එකක් නැති නමුත් මට payment එකක් එවන්න ඉන්න client කෙනෙක්ට GBP වලින් payment එකක් එවන්න ඉන්න client කෙනෙක්ට මගේ මෙන්න මේ details මම දුන්නට පස්සේ මගේ වයිස් account එකට GBP වලින් payment එකක් add කරගන්න පුළුවන්. මේක ඒ කියන්නේ ගොඩක් benefit දෙයක් freelancer කෙනෙක්ට මම හිතන විදිහට. මොකද ගොඩක් clientලා ඉස්සර මෙන්න මේ sort code එකයි IBA number එකයි ඉල්ලනවා. මොකද ඒගොල්ලෝ ඒ කියන්නේ local bank එකකට එවනවට වඩා ඒගොල්ලෝ කැමති ඒ කියන්නේ එයාලගේම USD එවන්න පුළුවන් විදිහේ bank එකකට payment එක එවන්න. නැත්නම් ඒගොල්ලන්ටත් LKR වලට convert කරලා එවන්න වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ලංකාවේ බැංක් එකකට එවනකොට ඒගොල්ලන්ට ගෙවන්න වෙන ෆීස් එක වැඩි. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කැමති මේ වගේ ඒ කියන්නේ GBP receiving account එකකට euro receiving account එකකට USD receiving account එකකට directly payment එක එවන්න. මෙතනදී මට ඔයාලට specially mention කරන්න ඕනුනේ නේද? එතකොට ලංකාවට වයිස් available නැහැ කියලා කියන්නේ මේ වයිස් balance එකට ගන්න බෑ කියන එක නෙවෙයි. මෙන්න මේ විදිහට වයිස් වලින් ලබාලා දෙන accounts ඒ කියන්නේ euro accounts, GBP accounts, USD accounts අනේ මේ දේවල් තමයි available නැහැ කියලා කියන්නේ. ඊට අමතරව මෙතන පුළුවන් අපිට ඔයාලට අවශ්‍ය වෙන currency එකකින් currency balance එකක් create කරගන්න. මම create කරලා තියෙන්නේ මේ balance 4 විතරයි දැනට. එහෙනම් අපි බලමු කොහොමද මේකේ payment එක මගේ local bank account එකට add කරගන්නේ කියන දේ. අපිට තියෙන LKR balance එකක් නිසා මේක convert කරන්න අවශ්‍ය නැහැ. මෙතන send money කියන එක click කරන්න පුළුවන්. click කරලා ඔයාලට පුළුවන් අලුතින් කෙනෙක්ට යවනවා නම් මෙතනින් ඒ කෙනාගේ විස්තර add කරන්න. එයාගේ bank account එකට අරිනවා නම් bank details add කරන්න පුළුවන්. එයාගේ wise account එකකට යවනවා නම් එයාගේ currency එක add කරලා wise account එක හොයන්න පුළුවන්. හොයලා ඉවර වෙලා email එක add කරලා යවන්න පුළුවන්. මෙතනදී මම මගේම account එකකට තමයි යවන්නේ. ඒ නිසා මම මෙන්න මේක තෝරගන්නවා. තෝරගෙන මෙතන අපිට පෙන්නනවා ඔයාගේ LKR balance එකේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. යවන්න පුළුවන් කොච්චරක් යවන්න ඕනද කියලා. මම මේ වෙලේ මේ මුළු balance එකම යවන්න තමයි select කරගන්නේ. ඒ නිසා මම type කරන්නම් මෙතන තියෙන්නේ 1,85,785 කියලා තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. එතකොට
මට හම්බෙන්නේ 1,83,745ක්. ඒ කියන්නේ රුපියල් 1000කට ආසන්න 1000කට නෙමෙයි 450කට විතර ආසන්න ප්‍රමාණයක් ඒගොල්ලෝ ෆී එක විදිහට 450ක විතර ප්‍රමාණයක් ඒගොල්ලෝ ෆ්‍රී එක විදිහට තියා ගන්නවා. එතකොට අපිට මේක පේ කරන්න පුළුවන් මගේ LKR බැලන්ස් එකෙන්. මෙන්න මේ විදිහට වැටෙනවා. මම ඒක සිලෙක්ට් කරා. ඊට පස්සේ මෙතන කන්ටිනියු දාන්න පුළුවන්. කන්ටිනියු කරාම කන්ෆර්මේෂන් එකට අහනවා අපෙන් මෙන්න මෙච්චර amount එකක් ඔයා යවනවා. ඒකේ ෆී එක මෙච්චරයි. මෙච්චරක් හම්බෙනවා. මෙන්න මේ account details තියෙන්නේ යවන්නද කියලා. මම මෙතන reference එකට salary එක දානවා. අපි salary එක නොදායමු මෙතන. අපි reference එක විදිහට දාමු just ඉලක්කම් ටිකක් දාලා අපි confirm and send කරමු. payment එක received වුණා. ඔයාලට මෙතන පේනවා ඇති. මම ඔයාලට පෙන්නන්නම්. මෙතනින් මම payment එක යවලා තියෙන්නේ 3:44ට. මම ඔයාලට screenshot එකක් දාන්නම්. මට බැංක් එකකින් මැසේජ් එක ආපු වෙලාව මම මෙතනින් යවන ෂණිකයෙන් මගේ account එකට සල්ලි deposit වුණා. සාමාන්‍යයෙන් එහෙම තමයි වයිස්ලාගේ බැංක් හොලිඩේස් හරි මොන හරි ස්පෙෂල් දෙයක් නැත්තම් අපි payment එක දාපු ෂණිකයෙන්ම අපේ account එකකට ඒක deposit වෙනවා. හදිසියෙවත් මොන හරි දේවල් ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ බැංක් හොලිඩේස් හරි මොන හරි conversations rates වල මොන හරි ගැටලු හරි මොන හරි දෙයක් තියෙනවා නම් චුට්ටක් ප්‍රමාද වෙනවා. හැබැයි එතකොට මෙතන අපිට පෙන්නනවා තාම ඔයාගේ account එකට සල්ලි වැටිලා නැහැ. මෙන්න මෙච්චර වෙලාවකින් වැටෙන්න ඉඩ තියෙනවා කියන එක. ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමයි වයිස් කියලා කියන්නේ payment එකක් receive කරගන්න තියෙන ලේසිම සහ cost effective method එක. මොකද මේක හරිම ලේසි. අපිට account එක verify කරගන්න විතරයි තියෙන්නේ. verify කරාට පස්සේ අපිට බොහොම ලේසියෙන් payment එක receive කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලා හිතන්නකෝ මේ දවස්වල යනවනේ USD payments ගන්න කට්ටියට tax එකක් pay කරන්න ඕනි කියලා ලක්ෂ 15කට වඩා අනින් එකක් ගන්නවා නම් එතකොට ඔයා හිතන්න ඔයාගේ වියදම අවුරුද්දට යන්නේ ලක්ෂ අපි හිතමු වාට වියදම් වෙනවා ලක්ෂ 10ක් අවුරුද්දට වියදම යනවා ඔයාගේ expenses වලට. එතකොට ඔයාට ලංකාවට ගන්න ඕන ලක්ෂ 15ට අඩු ප්‍රමාණයක් නම් ඔයාට පුළුවන් ඔයාගේ payment එක hold කරලා තියාගන්න Wise account එකේ. ඒක GBP හරි LKR හරි USD හරි euro හරි විදියට ඔයාට පුළුවන් payment එක hold කරලා තියාගන්න. එහෙම hold කරලා තියාගෙන අර ලක්ෂ 15 limit එකට වඩා අඩුවෙන් ලංකාවට අරගෙන අර tax ගැටලුවෙන් පොඩ්ඩක් පොඩි සහනයක් අරගන්න උනත් ඔයාට පුළුවන්. මම හිතන්නේ මේ විදිහට payment එක hold කරන්න පුළුවන් තව Payoneer වල. හැබැයි Payoneer වල ටිකක් කාලයක් payment එක තියන් ඉන්න, ඒ කියන්නේ credit එක තියන් ඉන්නකොට යාළුවගේ ගැටලුවක් ඇවිත් accounts hold වෙනවා කියලා කතාවක් මම අහලා තියෙනවා. හැබැයි මට ඒ ගැන ලොකු අත්දැකීමක් නැහැ. මොකද Payoneer account එකක් මට නැහැ. මම ඒ දවස්වල ඉඳන් පාවිච්චි කරේ Wise. ඉතින් Wise වල එහෙම කිසිම ගැටලුවක් මට වෙලා නැහැ. ඒ වගේම තමයි Wise වල එහෙම මොන හරි ගැටලුවක් අපිට තියෙනවා නම් හරිම ලේසියෙන් අපිට පුළුවන් Wise ලයි customer service එක contact කරගන්න. ඒ වගේම ඒගොල්ලෝ මාරම effective විදිහට අපේ ගැටලුවට solution එකක් ලබා දෙනවා. ඒ නිසා තමයි මම හැම වෙලෙම Wise recommend කරන්නේ Wise හරහාම payment එක ලබා ගන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මට කතා කරන්න ඕනුනේ අන්න ඒ දේවල් ගැන. ඒ වගේම මම ඔයාලට මෙතන පෙන්නන්නම්. ඒගොල්ලෝ අද කියන්නේ
එයාලගේ කන්වර්සේෂන් රේට් එකත් හරිම හොඳයි. USD එකකට ඩොලර් 299.62.5ක් ඒගොල්ලෝ දෙනවා. මං හිතන්නේ ලංකාවේ බැංක් එකකින් මේ තරම් ලොකු amount එකක් අපිට පේ කරනවා කියලා. ඉතින් ඒ අතින් බැලුවමත් වයිස්ලා හොඳයි. ඉතින් මේ දේවල් තමයි මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඔයාලට මීට අමතරව මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒ කමෙන්ට් වල අහන ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන එන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා යාළුවොත් එක්කත් share කරගන්න. අලුත් වීඩියෝ එකකින් එකතු වෙනකන් හැමෝටම happy freelancing.